පුතේ අපේ ජීවිතේ හොඳම දේවල් එක්ක නිරන්තරයෙන්ම ගනුදෙනු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ පුතේ. සමහර විට අපිට ලොකු වැරදීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ විතරක් නෙවෙයි අපිට සමහර විට ලොකු බිඳවැටීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. එතකොට ඒ බිඳවැටීම් වලින් සහ වැරදීම් වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙනගෙන ඒ වැරද්ද අපි නිවැරදි කර ගන්නවා නම් අන්න ඒක තමයි සිදුවිය යුතු දේ පුතේ. එහෙම නැතුව 100%ක්ම හොඳම දේවල් එක්ක විතරක්ම අපිට මේ ලෝකෙ මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපිට කිසිම මොහොතක බලාපොරොත්තු වෙන්න බෑ. මොකද හේතුව මේ ලෝකෙ සිද්ධ වෙන්න තියෙන දේවල් පිළිබඳව අපි කවුරුවත් පුතේ 100%ක්ම දන්නේ නැහැ. ඒ නිසා ඔයා යම් කිසි දෙයක් කරගෙන යනකොට ඔයාට වරදිනවා නම් ඒ වරදින තැනින් ඔයා ඉගෙන ගන්න පටන් ගන්නවා පුතේ. ඒ වැරදුනේ ඇයි කියලා ඔයාට ඒ වැරද්ද නිවැරදි කරගන්න විදිහ ඔයා ඉගෙන ගන්නවා. ඒ නිසා වැරදීම් සිද්ධ වෙන්න කිසිම හේතුවක් මත බය වෙන්න එපා පුතේ. වැරදි තුලින් ඉගෙනගෙන ඒ වැරද්ද නිවැරදි කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක තමයි පුතේ වටිනම දේ.